11 වන පරිච්ඡේදය ජෙප්තාගේ පාලන කොන්දේසි. ගිලියද් වැසියෙකු ජෙප්තා බල සම්පන්න හේවායෙක් විය. ඔහු වෛශ්‍ය ස්ත්‍රියකගේ පුත්‍රයෙකි. ඔහුගේ පියාගේ නම ගිලියද්ය. ගිලියද්ගේ භාර්යාව ඔහුට දාව පුත්‍රයින් ලැබුවාය. ඔහුගේ භාර්යාවගේ පුත්‍රයන් වැඩි වයසට පැමිණි කල ඔහු ජෙප්තාට කතා කොට ඔබ අන් ස්ත්‍රියකගේ පුතෙකු බැවින් අපේ පියාගේ ගෙදර උරුමකරුවෙක් නොවන්නේය කියා එළවා දැමුවෝය. එවිට ජෙප්තා තමාගේ සහෝදරයන් ඉදිරියෙන් පලා ගොස් ටෝබ් දේශයේ වාසය කළේය. කමකට නැති මිනිස්සු ජෙප්තාට එකතු වී ඔහු කැටුව ගියෝය. කලකට පසු අම්මොන්වරු ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව යුද්ධ කළෝය. අම්මොන්වරුන් ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව යුද්ධ කරන විට ගිලියද් දේශයේ ප්‍රජාමූලිකයෝ ටෝබ් දේශයෙන් ජෙප්තා කැඳවාගෙන එන්නට ගොස් ඔහුට කතා කොට අප අම්මොන්වරුන්ට විරුද්ධව යුද්ධ කරන පිණිස අපේ අධිපතියා වන්නට පැමිණෙන්නැයි ඉල්ලා සිටියෝය. ජෙප්තා පිළිතුරු දෙමින් ඔබ මා කෙරෙහි වෛර බැඳ මාගේ පියාගේ ගෙදරින් මා පන්නා දැමුවා නොවේද? දැන් ඔබේ විපතේදී කුමක් නිසා මා ළඟට ආවහුදැයි ඔවුන්ගෙන් ඇසුවේය. එවිට ගිලියද් දේශයේ ප්‍රජාමූලිකයෝ පිළිතුරු දෙමින් අප දැන් යලිත් ඔබ ළඟට ආවේ ඔබ අප සමග ගොස් අම්මොන්වරුන්ට විරුද්ධව යුද්ධ කර ගිලියද් වැසියන් වන අප සියල්ලන්ට ප්‍රධානියා වන පිණිසයි ජෙප්තාට කීහ. ජෙප්තා ඔවුන්ට කතා කොට අම්මොන්වරුන්ට විරුද්ධව යුද්ධ කරන පිණිස ඔබ මා යළිත් කැඳවාගෙන ගිය විට සමිදානන් වහන්සේ ඔවුන් මා අතට පාවා දුන්නොත් මම ඔබේ ප්‍රධානියා වන්නෙම් දැයි ඇසුවේය. එවිට ඔවුහු පිළිතුරු දෙමින් සමිදානන් වහන්සේ අප අතරේ සාක්ෂි දෙන සේක. සැබවින්ම ඔබේ වචනය ලෙසම කරන්නෙමුයි ජෙප්තාට කීහ. එවිට ජෙප්තා ගිලියද්දී ප්‍රජාමූලිකයන් සමග නික්ම ගියේය. සෙනඟ ඔහු තමන්ගේ ප්‍රධානියාද අධිපතියාද කරගත්හ. ජෙප්තා මිෂ්පාහිදී ඔහුගේ සියලු කොන්දේසි සමිදානන් වහන්සේ ඉදිරියෙහි කීවේය. ජෙප්තා සහ අම්මොන්වරුන්ගේ රජ. ජෙප්තා අම්මොන්වරුන්ගේ රජු වෙත පණිවුඩකාරයන් යවා ඔබ මාගේ දේශයට විරුද්ධව යුද්ධ කරන පිණිස පැමිණියේ මා සහ ඔබ අතරේ ඇති කොමන ආරවුලක් නිසාදැයි ඇසුවේය. අම්මොන්වරුන්ගේ රජ ජෙප්තාගේ පණිවුඩකාරයන්ට පිළිතුරු දෙමින් මා එසේ කළේ ඊශ්‍රායෙල් ජනයා මිස්ර දේශයෙන් ආ කල අර්නොන් පටන් ජබ්බොක් හා ජොර්දන් දක්වා මාගේ දේශය පැහැරගත් නිසාය. එහෙයින් දැන් ඒ රටවල් සාමදානයෙන් ආපසු දෙන්නයි කීවේය. ජෙප්තා අම්මොන්වරුන්ගේ රජ වෙත පණිවුඩකාරයන් යෙව්වේය. ජෙප්තා මෙසේ කියන්නේ යැයි ඔවුහු කීහ. ඊශ්‍රායෙල්වරුන් මෝවබ් දේශයවත් අම්මොන්වරුන්ගේ දේශයවත් පැහැරගත්තේ නැත. එහෙත් ඊශ්‍රායෙල්වරුන් මිස්ර දේශයෙන් ආ කල ඔහු රථ මුහුද දක්වා පාලුකරයේ ගමන් කර කාදෙෂ්ට පැමිණියෝය. එවිට ඊශ්‍රායෙල්වරු ඒදුම් රජු වෙත පණිවුඩකාරයන් යවා ඔබේ දේශය මැදින් යන්නට අපට අවසර ලැබේවායි කීහ. එහෙත් ඒදුම් රජු එයට සවන් නුදුන්නේය. මෝවබ් රජු වෙතටත් එසේම පණිවිඩකාරයෝ යවනු ලැබූහ. ඔවුහුද ඒ ඉල්ලීමට කැමති නොවීය. ඊශ්‍රායෙල්වරු කාදේශයේ නැවතී සිටියෝය. ඉන්පසු ඔහු පාලුකරේ මැදින් ගමන් කොට ඒදුම් දේශයත් මෝවබ් දේශයත් වටකරින් ගොස් මෝවබ් දේශයේ නැගෙනහිරින් අවුත් මෝවබ් සීමාව ඇතුළට නොපැමිණ අර්නොන් ඔයෙන් එකොඩ කූඩාරම් පිහිටුවා ගත්තෝය. මන්ද අර්නොන් ඔය මෝවබ් සීමාව වූ බැවිනි. එවිට ඊශ්‍රායෙල්වරු හෙෂ්බොන්හි රජවන අමෝරිවරුන්ගේ රජ වූ සීහොන් වෙත පණිවුඩකාරයන් යවා ඔබේ දේශය මැදින් අපේම දේශයට යන්නට අපට අවසර දුන්වනවයි කීහ. එහෙත් සීහොන් රජ තමාගේ දේශය මැදින් ඊශ්‍රායෙල්වරුන් ජාමගෙන සැකකර තමාගේ මුළු සෙනඟ රැස්කොට ජහශී කඳවුරු බැඳ ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව යුද්ධ කළේය. ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි සමිදානන් වහන්සේ සීහොන් රජු සහ ඔහුගේ මුළු සෙනඟ ඊශ්‍රායෙල්වරුන් අතට පාවා දුන් සේක. ඊශ්‍රායෙල්වරු ඔවුන්ට පහරදී ඒ දේශවාසී වූ අමෝරිවරුන්ගේ මුළු රට හිමි කරගත්තෝය. ඔහු අර්නොන් පටන් ජබ්බොක් දක්වාද
පාලුකරේ පටන් ජෝර්දාන් දක්වාද අමෝරිවරුන්ගේ මුළු දේශය හිමි කරගත්තෝය. මෙසේ ඊශ්‍රායල්වරුන්ගේ දෙවිසමදනන් වහන්සේ තමන්ගේ සෙනග වන ඊශ්‍රායල්වරුන් ඉදිරියෙන් අමෝරිවරුන් පන්නාදමා තිබියදී ඔබ ඔවුන්ගේ රට හිමිකරගන්නට අදහස් කරන්නේද? ඔබේ දෙවිවන කෙමොෂ් ඔබට හිමිකර ගැනීමට දුන්දේ ඔබට හිමිකරගත හැකිය. එලෙසම අපේ දෙවිසමිදනන් වහන්සේ අප ඉදිරියෙන් පන්නා දෙමු සියල්ලන්ගේ රට අපිත් හිමිකර ගනිමු. ශිප්පොර්ගේ පුත් මෝවපි රජ වූ බාලාක්ට වඩා ඔබ කොයි අයුරකින්වත් උතුම්ද? ඔහු ඊශ්‍රායල්වරුන් සමග කවරදාවත් ආරවුල් කළේද? ඔවුන්ට විරුද්ධව කවරදාවත් යුද්ධ කළේද? ඊශ්‍රායල්වරුන් වනාහි හෙෂ්බොන් හා ඊට අයිති නගරවලද, අරෝයේර් හා ඊට අයිති නගරවලද, අර්නොන් අසබඩ තිබෙන සියලු නගරවලද අවුරුදු 300ක් වාසය කරද්දී ඔබ ඒ කාලය අතරතුරේදී ඒවා ගලවා නොගත්තේ මන්ද? එබැවින් මම ඔබට විරුද්ධව වරදක් නොකෙලෙමි. එසේ වුවද මට විරුද්ධව යුද්ධ කිරීමෙන් ඔබ මට අයුක්තියක් කරන්නෙහිය. විනිශ්චකාරයණන් වන සමිධානන් වහන්සේ ඊශ්‍රායල්වරුන් හා අම්මොන්වරුන් අතරේ අද විනිශ්චය කරන සේක්වා. එසේ වුවත් අම්මොන්වරුන්ගේ රජ තමාට ජෙප්තා එවූ පණිවිඩයට සවන් නුදුන්නේය. ජෙප්තාගේ දුව පිළිබඳ භාරය. සමිධානන් වහන්සේගේ ආත්මානුභාවය ජෙප්තා කෙරෙහි පහළ විය. ඔහු ගිලියත් සහ මනස්සේ මැදින් ගොස් ගිලියද්දී මිෂ්පාට පැමිණ එතැන් සිට අම්මොන්වරුන් වෙත ගියේය. ජෙප්තා සමිධානන් වහන්සේට භාරයක් වෙමින්, ඔබ වහන්සේ සැබවින් අම්මොන්වරුන් මා අතට පාවා දෙන සේක් නම් මා සාමදානයෙන් අම්මොන්වරුන් වෙතින් හැරී එන කල මා හමුවන පිණිස මාගේ ගෙයින් පිටත් වෙන කවරෙකුවත් ඔහු සමිධානන් වහන්සේට අයිති වන්නේය. මම ඔහු දවන යාග පූජාවක් කොට ඔප්පු කරන්නෙමි කීවේය. මෙසේ ජෙප්තා අම්මොන්වරුන්ට විරුද්ධව යුද්ධ කරන පිණිස ඔවුන් කරා ගියේය. සමිධානන් වහන්සේද ඔහු අතට ඔවුන් පාවා දුන් සේක. ඔහු නගර 20කින් සමන්විත අරෝයේර් පටන් මින්නිත්ට පැමිණෙන තැන දක්වාද ආබෙල් කිරාමීම් දක්වාද ඔවුන්ට පහරදේ ඉමහත් ඝාතනයක් කළේය. මෙසේ අම්මොන්වරුන් ඊශ්‍රායල්වරුන් විසින් යටත් කරනු ලැබූහ. ජෙප්තා මිෂ්පාහි තමාගේ ගෙදරට එන විට ඔහුගේ දුව රබන් ගසමින්ද නටමින්ද ඔහුගේ පෙරමකට ආවාය. ඈ වූ කලි ඔහුගේ එකම දරුවාය. ඈ හැර ඔහුට පුතෙක්වත් දුවක්වත් නොවූහ. ඔහු ඇයදුට විට තමාගේ වස්ත්‍ර ඉරාගෙන අහෝ මාගේ දියණියනි, ඔබ මා ඉමහත් දුකට පත් කෙලෙහිය. ඔබ මාගේ දුක් වේදනාවට හේතු වූයේ මන්ද? මා එසේ කියන්නේ මම සමිධානන් වහන්සේට මාගේ මුවින් පොරොන්දුවක් වූ බැවිනි. එය වෙනස් කර නොහැකියයි කීය. ඈද පිළිතුරු දෙමින් මාගේ පියාණනි, ඔබේ මුවින් ඔබ සමිධානන් වහන්සේට පොරොන්දුවක් වුණෙහි නම් ඔබ දුන් පොරොන්දුව ලෙස මට කරන්න. ඔබේ සතුරන් වන අම්මොන්වරුන්ගෙන් ඔබ උදෙසා වන් වහන්සේ පලිගත්සේකැයි කීවාය. තවදුරටත් ඈ පියාට කතා කොට මෙසේ මට අවසර ලැබේවා. මාද මාගේ ජීලියන්ද ගොස් කඳුවල ඇවිද මාගේ කන්‍යාභාවය ගැන වැළපෙන්නට මට දෙමසක් කල් දුන මැනවයි කීවාය. ඔහුද ඈට යන්නේ කියා ඈ දෙමසකට පිටත් කර යැව්වේය. ඇගේ යෑලියන් සමග කඳුකරයට ගොස් ඇගේ කන්‍යාභාවය ගැන වැළපුනාය. දෙමස ගෙවීගේ කල ඇගේ පියා වෙත හැරී ආවාය. එවිට ඔහු තමා කළ භාරය අනුව ඇයට කළේය. ඇය කන්‍යාවක්ව සිටියාය. මෙය ඊශ්‍රායල්වරුන් අතරේ ඇති වූ සිරිතකි. එනම් ගිලියද්හි ජෙප්තාගේ දුව සිහි කිරීම පිණිස අවුරුද්දකට 4 දවසක් බැගින් ඊශ්‍රායල් දූවරුන් ගෙදරින් පිටත් වයාම අවුරුදු පතා පවත්වන ඔවුන්ගේ සිරිතක්ය. 12 වන පරිච්ඡේදය. එප්‍රයිම්වරුන් සමග සටන. එප්‍රයිම් වැසියෝ රැස්වී උතුරු දිශාවට එතර වී ගොස් ජෙප්තාට කතා කොට ඔබ සමග යන පිණිස අපට ආරාධනා නොකොට ඔබ අම්මොන්වරුන්ට විරුද්ධව යුද්ධ කරන්නට එගොඩට ගියේ මන්ද? අපි ඔබේ නිවස ඔබත් ඇතුළුව ගින්නින් පුළුස්සා දමන්නෙමුයි කීහ. ජෙප්තා ඔවුන්ට කතා කොට මාගේ සෙනගත් මමත් අම්මොන්වරුන්ට විරුද්ධව තදබල ආරවුලක යෙදී සිටියමු. මා ඔබට අඬ ගැසූ නමුත්
ඔවුන්ගේ අතින් ඔබ මා නොගැලවූහුය. ඔබ මා නොගැලවූ බව දුටු විට මම මාගේ ජීවිතය නොතකා අම්මොන්වරුන්ට විරුද්ධව එගොඩට ගියමි. සමිධානන් වහන්සේ ඔවුන් මා අතට පාවා දුන් සේක. ඉතින් ඔබ හැමමට විරුද්ධව කරන්නට අදදවසේ මාවෙත ආවේ කුමක් නිසාදැයි කීවේය. එවිට ජෙප්තා ගිලියදි සියලු මිනිසුන් රැස් කරවාගෙන එප්‍රයිම්ට විරුද්ධව යුද්ධ කළේය. එසේ කළේ එප්‍රයිම්වරුන් හා මනස්සේවරුන් අතර වසන ගිලියද්වරුනි. ඔබ එප්‍රයිම් කෙරින් පලාගිය අයයි එප්‍රයිම්වරුන් කී බැවිනි. ගිලියද්වරු එප්‍රයිම්ට යන ජොර්දාන් තොට පොළවල් අල්ලාගත්තෝය. පලාගිය එප්‍රයිම්වරුන්ගේ යමකු අවුත් මට එකොට වන්නට අවසර දෙන්නේ කී කල ගිලියත් සෙනඟ ඔබ එප්‍රයිම් වැසියෙක් දැයි ඔහුගෙන් අසති. ඔහු නැතැයි කීවොත් චිබ්බොලෙත් කියා පන්නැයි ඔවුහු ඔහුට කියති. ඔහුට ඒ හරියට උච්චාරණය නොකළ හැකිව සිබ්බොලෙත් කියා කීවොත් ඔහු අල්ලා ජොර්දාන් තොට පොළවල් ළඟ මරති. ඒ අයුරින් එප්‍රයිම් වරුන්ගෙන් 42,000ක් මැරුම් කෑවෝය. ජෙප්තා 6 අවුරුද්දක් ඊශ්‍රායල් රට පාලනය කළේය. එන්පසු ගිලියද් වැසියෙක් වූ ජෙප්තා මිය ගියේය. ගිලියද්හි ඔහුගේම නගරයක ඔහු තැන්පත් කරන ලද්දේය. ඉබ්ෂාන්, ඒලොන් සහ අබ්දොන් ජෙප්තාට පසුව බෙත්ලෙහෙමෙහි ඉෂ්බාන් ඊශ්‍රායල් රට පාලනය කළේය. ඔහුට පුත්‍රයෝ 30 දෙනෙක්ද දූවරු 30 දෙනෙක්ද සිටියෝය. ඔහු දූවරුන් 30 දෙනා ඔහුගේ වංශයෙන් පිටත අයට සරණ පාවාදී. ඔහුගේ පුත්‍රයන්ට පිටතින් කාන්තාවන් 30 දෙනෙකු ගෙනාවේය. ඔහු 7 අවුරුද්දක් ඊශ්‍රායල් රට පාලනය කළේය. ඉබ්ෂාන් මියගිය පසු බෙත්ලෙහෙම්හි තැන්පත් කරන ලද්දේය. ඔහුට පසුව සාබුලුන් වැසියෙකු වූ ඒලොන් ඊශ්‍රායල් පාලනය කළේය. ඔහු 10 අවුරුද්දක් ඊශ්‍රායල් පාලනය කළේය. සාබුලුන් වැසියෙකු වූ ඒලොන් මියගිය පසු සාබුලොන් වටේ තිබෙන අයාලෝන්හි තැන්පත් කරන ලද්දේය. ඔහුට පසුව පීරාතෝහි වැසියෙකු වූ ඉල්ලෙල්ගේ පුත් අබ්දොන් ඊශ්‍රායල් රට පාලනය කළේය. ඔහුට පුත්‍රයෝ 40 දෙනෙක්ද මුණුබුරෝ 30 දෙනෙක්ද සිටියෝය. ඔවුන් එකිනෙකාට නැගී යන පිණිස කොටලුවෝ 70 දෙනෙක් වූහ. ඔහු 8 අවුරුද්දක් ඊශ්‍රායල් රට පාලනය කළේය. පීරාතෝනි වැසියෙකු වූ හිල්ලෙල්ගේ පුත් අබ්දොන්ද මියගොස් එප්‍රයිම්හි අමලෙක්වරුන්ගේ කඳුකරයේ පීරාතෝන්හි තැන්පත් කරන ලද්දේය. 13 වන පරිච්ඡේදය සම්සොන්ගේ උපත. ඊශ්‍රායල් සෙනඟ නැවතත් සමිධානන් වහන්සේ ඉදිරියෙහි පව් කළෝය. සමිධානන් වහන්සේ ඔවුන් පෙලිස්තිවරුන්ගේ අතට 40 අවුරුද්දකට පාවා දුන් සේක. දාන්ගේ වංශයට අයිති චොරාහි එක්තරා මිනිසෙක් සිටියේය. ඔහුගේ නම මානෝවාය. ඔහුගේ භාර්යාව වඳ වූ බැවින් දරුවන් නොලබ සිටියාය. සමිධානන් වහන්සේගේ දූතයා ඒ ස්ත්‍රියට පෙනී මෙසේ කීවේය, නුඹ වඳව දරුවන් නොලබ සිටින්නෙහිය. එහෙත් නුඹ පිළිසිඳගෙන පුත්‍රයෙකු ලබන්නෙහිය. එනිසා දැන් ඉතින් මූද්‍රක පානයක්වත් සැරබීමවත් නොබී අපවිත්‍ර දෙයක් නොකා සිටින හැටියට වග බලා ගන්න. මන්ද නුඹ පිළිසිඳගෙන පුත්‍රයෙකු ලබන්නෙහිය. දැලිපිහියකින් ඔහුගේ කෙස් නොකැපිය යුතුය. මන්ද දරුවා ගර්භයේ පටන් දෙවියන් වහන්සේට කැප් කරන ලද නාසරීයෙකු විය යුතු බැවිනි. ඔහු පෙලිස්තිවරුන්ගේ අතින් ඊශ්‍රායල් වරුන් ගලවා ගන්නේය. එවිට ඒ ස්ත්‍රිය ඇගේ පුරුෂයා වෙත අවුත් මෙසේ කීවාය, දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යෙක් මා ළඟට ආවේය. ඔහුගේ පෙනීම දේවදූතයෙකුගේ පෙනීම හා සමානව ඉතා ප්‍රතාපවත්ව තිබුණේය. ඔහු කොතැනින් ආවේද කියා මම නොඇසීමි. ඔහු තමාගේ නම මට දැන් වූයේ නැත. එහෙත් ඔහු මට කතා කොට, බලන්න, නුඹ පිළිසිඳගෙන පුත්‍රයෙකු ලබන්නෙහිය. ඒ නිසා දැන් ඉතින් මුද්‍රික පානයවත් සැරබීමවත් නොබී අපවිත්‍ර කිසි දෙයක් නොකා සිටින්න. මන්ද ඒ දරුවා ගර්භයේ පටන් මැරෙන දවස දක්වා දෙවියන් වහන්සේට කැප කරන ලද නාසරීයෙකු විය යුතුයයි කීවේය. එවිට මානෝවා සමිධානන් වහන්සේට කන්න ලව් කරමින්, අහෝ සමිඳුනි, ඔබ විසින් එවන ලද දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා නැවත අප ළඟට අවොත් උපදින්නට යන දරුවාට අප විසින් කරනු ලැබිය යුතු දේ ඉගැන්වුව මැනවයි කීවේය. දෙවියන් වහන්සේ මානෝවාගේ කන්න ලව්වට
ඇහුම් කන්දුන් සේක. දේවදූතයා ඒ ස්ත්‍රිය කෙතේ සිටියදී යළිත් ඈ ළඟට පැමිණියේය. එහෙත් ඇගේ පුරුෂයා වන මානෝවා ඈ ළඟ නොසිටියේය. ස්ත්‍රිය ඉක්මනින් දුව ගොස් මෙන්න එදා මා ළඟට ආ මනුෂ්‍යයා මට දැන් පෙනී යයි ඇගේ පුරුෂයාට දැන් වූහය. මානෝවා නැගිට සිය භාර්යාව කැටූ ගොස් ඒ මනුෂ්‍යයා ළඟට පැමිණ මේ ස්ත්‍රියට කතා කළ මනුෂ්‍යයා ඔබ දැයි ඔහුගෙන් ඇසීය. ඔහුද ඔව් මම යයි පිළිතුරු දුන්නේය. එවිට මානෝවා කතා කොට ඔබ කීදේ ඉටු වූ විට දරුවා හැසිරිය යුත්තේ කෙසේද? ඔහු කළ යුත්තේ කුමක්දැයි ඇසුවේය. සමිඳුන් වහන්සේගේ දූතයා මානෝවාට කතා කොට මා ස්ත්‍රියට කී සියල්ල කිරීමට ඈ වග බලා ගනීවා. මුද්‍රික වැලෙන් උපදින කිසිවක් නොකා මුද්‍රික පානීයවත් සැරබීමවත් නොබී අපවිත්‍ර කිසිවක් නොකා සිටීවා. මා විසින් ඇයට අනුකරන ලද සියල්ල ඈ කළ යුතුයයි කීය. මානෝවා සමිඳුන් වහන්සේගේ දූතයාට කතා කොට අප විසින් ඔබට එළු පැටවෙකු උයා පිළියෙල කරනු ලබනතුරු ඔබ නවත්වා ගන්නට අපට අවසර ලැබේවයි කීවේය. සමිඳුන් වහන්සේගේ දූතයා නුඹ මා නවතා ගන්න නමුත් නුඹේ කෑමෙන් නොකන්නෙමි. එහෙත් නුඹ දවනයාග පූජාවක් පිළියෙල කරන්නේ නම් ඒ නුඹ විසින් සමිඳුන් වහන්සේට ඔප්පු කරන ලැබිය යුතුයයි මානෝවාට කීවේය. ඔහු සමිඳුන් වහන්සේගේ දූතයා බව මානෝවා නොදැන සිටියේය. මානෝවාද ඔබ කී ලෙස සිද්ධ වූ කල අප ඔබට ගෞරව කරන පිණිස ඔබේ නාමය කිමෙක්දැයි සමිඳුන් වහන්සේගේ දූතයාගෙන් ඇසුවේය. සමිඳුන් වහන්සේගේ දූතයා පිළිතුරු දෙමින් නුඹ මාගේ නාමය ගැන විචාරන්නේ මන්ද? එය අභිරහසකයි කීවේය. එවිට මානෝවා එළු පැටවත් ආහාර පූජාවත් ගෙනවුත් අරුම පුදුමදේ කරන සමිඳුන් වහන්සේට පර්වතය මත පූජා කළේය. ගිනි ජාලාව පූජාසනයෙන් අහස දෙස නගින අතර සමිඳුන් වහන්සේගේ දූතයා ගිනි ජාලාවෙහි නැගී සිටියේය. මානෝවාද ඔහුගේ භාර්යාවද බලාගෙන සිටියෝය. එවිට ඔහු මුණින් තලා වැටුණෝය. ඉන්පසු සමිඳුන් වහන්සේගේ දූතයා මානෝවාටවත් ඔහුගේ භාර්යාවටවත් නොපෙනුනේය. එවිට මානෝවා ඔහු සමිඳුන් වහන්සේගේ දූතයා බව දැනගත්තේය. මානෝවා කතා කොට අප දෙවියන් වහන්සේ දුටු නිසා ඒකාන්තයෙන් නසින්නෙමුයි තම භාර්යාවට කීවේය. එහෙත් ඔහුගේ භාර්යාව සමිඳුන් වහන්සේ අප නසන්නට කැමතිසේක් නම් උන්වහන්සේ අපේ අතින් දවනයාග පූජාවක් හා ආහාර පූජාවක් පිළිගන්නේවත් උන්වහන්සේ මේ සියල්ල අපට පෙන්වන්නේවත් මේ කාලයේදී අපට මෙබඳු දේවල් දන්වන්නේවත් නැතැයි ඔහුට කීවාය. ස්ත්‍රිය පුත්‍රයෙකු ලැබූ පසු ඇය ඔහුට සම්සුන් යන නම තැබුවාය. දරුවා වැඩුණේය. සමිඳුන් වහන්සේ ඔහුට ආශිර්වාද කළ සේක. සම්සොන් ෂොරාටත් එෂ්තායොලටත් අතරෙහි වූ දාන්ගේ කඳවුරේ සිටියේදී සමිඳුන් වහන්සේගේ ආත්මානුභාවය ඔහු ක්‍රියාවේ පොළඹවන්නට පටන් ගත්තේය. 14 වන පරිච්ඡේදය සම්සොන් කාන්තාවකට පෙම් බැඳීම. සම්සොන් තිම්නා නගරයට ගියේය. එහිදී ඔහු පිලිස්ති ජාතික එක් කාන්තාවක දුටුවේය. ඔහු අවුත් තම පියාටත් මවටත් කතා කොට පිලිස්තිවරුන්ගේ දූවරුන්ගෙන් එක් කාන්තාවක තිම්නාහිදී මම දිටිමි. ඇය මාගේ බිරිඳ කරගන්න පිණිස මට ඇය ලබා දෙන්නයි කීවේය. එවිට ඔහුගේ මව්පියෝ ඔහුට කතා කොට ඔබ අචර්මච්ඡේදිත පිලිස්තිවරුන්ගෙන් බිරිඳක ගන්නට යන්නේ ඔබේ ඥාතින්ගේ දූවරුන් අතරේවත් අපේ සිනක අතරේවත් කාන්තාවක නැස් කාන්තාවක නැති නිසාදැයි ඔහුගෙන් ඇසූහ. එවිට සම්සොන් ඒ කාන්තාව මට ලබා දෙන්න මම ඇයට කැමැත්තෙමි තම පියාට කීවේය. මේ කටයුත්ත සම්බන්ධයෙන් ක්‍රියා කළේ සමිඳුන් වහන්සේ බව ඔහුගේ දෙමව්පියෝ නොදැන සිටියෝය. මන්ද සමිඳුන් වහන්සේ පිලිස්තිවරුන්ට විරුද්ධව සටන් කිරීමට අවස්ථාවක් සොයමින් සිටිසේක. ඒ කාලයේදී පිලිස්තිවරු ඊශ්‍රායෙල් වරුන් පාලනය කළෝය. සම්සොන් ඔහුගේ මව්පියන් සමග තිම්නා නගරයට පිටත්ව ගියේය. තිම්නාහි මිදිවතුවලට පැමිණි කල සිංහනාම්බෙකු ඔහුට ගොරවනවා ඇසුනේය. එවිට සමිඳුන් වහන්සේගේ ආත්මානුභාවය බලවත් ලෙස ඔහු කෙරෙහි පැමිණියේය. සම්සොන් තමාගේ අතේ කිසිදු අවියක් නැතිව එළු පැටවෙකු ඉරා දමන ලෙස ඌ ඉරා දැමුවේය. එහෙත් ඔහු කළ දේ ඔහුගේ පියාටවත්
මවටවත් ඔහු දැන්වුවේ නැත. එන් පසු ඔහු ගොස් ඒ කාන්තාවත් සමග කතා කළේය. ඇය ඔහුට බොහෝ ප්‍රියමනාප වූවාය. සම්සොන්ගේ ප්‍රහෙලිකාව. ස්වල්ප දවසකට පසු සම්සොන් ඇය සරණ පාවාගන්නට ආපසු යද්දී සිංහයාගේ මලකුණ බලන පිණිස ඉවතට හැරී ගියේය. ඔහු බැලූ කල සිංහයාගේ ශරීරයේ මීමැසිරංචුවක්ද මී පැණිද තිබිණි. ඔහු මී පැණි අතින්ගෙන කකා ගොස් ඔහුගේ මව්පියන් ළඟට පැමිණ ඔවුන්ට දුන්නේය. ඔහු කෑවෝය. ඒත් ඒ මී පැණි සිංහයාගේ මලකුණෙන් ගත් බව ඔහු ඔවුන්ට කීවේ නැත. ඔහුගේ පියා ඒ කාන්තාව සිටි තැනට ආවේය. සම්සොන් එහිදී මංගල්‍යයක් පිළියෙල කළේය. මේ තරුණයන් අතරේ පැවති සිරිතක් විය. පිලිස්තිවරු සම්සොන් දුටු විට ඔහු සමග සිටින පිණිස යහළුවන් 30 දෙනෙකු ගෙනාවෝය. සම්සොන් කතා කොට මම දැන් ඔබ හැමට ප්‍රේලිකාවක් කියමි. මංගල්‍ය දවස් 7 ඇතුළතදී ඔබ එය විසඳා මට කීවොත් මම ඔබ හැමට සිහින් සලු 30ක්ද ඇඳුම් කට්ටල 30ක්ද දෙන්නෙමි. එය විසඳා මට කියන්නට ඔබට බැරි වුණොත් ඔබ සිහින් සලු 30ක්ද ඇඳුම් කට්ටල 30ක්ද මට දිය යුතුයයි කීවේය. ඔහු අපට ඇසෙන්නට ඔබේ ප්‍රහෙලිකාව කියන්නයි ඔහුට කීවෝය. කන්නා කෙරෙන් කෑමකි බලවතාගෙන් මිහිරකි. ඒ ප්‍රහෙලිකාව 3 දවසකින් විසඳා කියන්නට ඔවුන්ට නොපුළුවන් විය. 4 වන දවසේ ඔහු සම්සොන්ගේ බිරිඳට කතා කොට ප්‍රහෙලිකාව අපට කියා දෙන්නට ඔබේ පුරුෂයා චාටුවෙන් පොළඹවන්න. එසේ නොකොළොත් ඔබත් ඔබේ පියාගේ ගෙයත් ගිනිබත් කරන්නෙමු. ඔබ හැම අප කැඳව්වේ අප දිලිඳුන් කරන්න නොවේදැයි ඇසුවෝය. සම්සොන්ගේ බිරිඳ ඔහුගේ ගෙල බදාගෙන අඬමින් ඔබ මට ද්වේෂ කරනවා මිස මට ආදරය කරන්නේ නැත. මාගේ මිතුරන්ට ඔබ ප්‍රහෙලිකාවක් කීනමු. ඒක මට තෝරා දුන්නේ නැතයි කීවාය. ඔහු පිළිතුරු දෙමින් බලන්න මම මාගේ පියාටවත් මාගේ මවටවත් ඒ ගැන නොකීවෙමි. ඔබට කියන්නේ කෙසේදැයි ඇයට කීවේය. ඔවුන්ගේ මංගල්‍ය පැවති 7 දවස මුළුල්ලේම ඇය ඔහුගේ ගෙල බදාගෙන හැඬුවාය. ඇය ඔහුට පෙරත්ත කළ බැවින් ඔහු 7 වන දවසේදී තේරුම ඇයට කීය. ඇයද ඇගේ රටවැසියන්ට ඒ තේරුම කීවාය. 7 වන දවසේදී ඉර බසින්නට පෙර නුවරවැසියෝ ඔහුට කතා කොට මෙසේ කීහ. මේ පැණිවලට වඩා මිහිරක් ඇද්ද? සිංහයෙකුට වඩා බලවතෙක් ඇද්ද? සම්සොන් ඔවුන්ට මෙසේ පිළිතුරු දුන්නේය. ඔබ මාගේ නෑම්බිය මගින් සීසෑවේ නැත්නම් මාගේ ප්‍රහෙලිකාව දැනගන්නට නොහැකි වන්නේය. එවිට සමිඳුන් වහන්සේගේ ආත්මානුභාවය බලවත් ලෙස ඔහු කෙරෙහි පැමිණියේය. ඔහු අශ්කෙලොන්ට ගොස් ඒ මිනිසුන් 30 දෙනෙකු මරා ඔවුන්ගෙන් කොල්ලකාගෙන ප්‍රහෙලිකාව තෝරා දුන් අයට ඇඳුම් කට්ටල දුන්නේය. ඔහු ඉමහත් කෝපයෙන් ඇවිලි තමාගේ පියාගේ ගෙදරට ගියේය. සම්සොන්ගේ බිරිඳ ඔහු යහළුවා කොටගත් ඔහුගේ මිතුරාට දෙන ලද්දීය. 15 වන පරිච්ඡේදය. හිවලුන් සහ පන්දම්. ස්වල්ප දවසකට පසු තිරිඟු කපන කාලයේදී සම්සොන් එළු පැටවකු රැගෙන තමාගේ බිරිඳ බලන්නට ගියේය. මාගේ බිරිඳ වෙත ඇතුළුගෙට මම යමින් ඔහු ඇගේ පියාට කීවේය. එහෙත් ඇගේ පියා ඔහුට යන්නට ඉඩ නොදී සැබවින්ම ඔබ ඇයට මුළුමනින්ම වෛර වුණේ යයි මා සිතා මම ඇය ඔබේ මිතුරාට දිනමි. ඇගේ බාල සහෝදරී ඇයට වඩා සුරූපීය. ඇය වෙනුවට මෑ පාවා ගන්නයි සම්සොන්ට කීවේය. සම්සොන් පිළිතුරු දෙමින් මේ වතාවේදී මා පිලිස්තිවරුන්ට කරන දේ සම්බන්ධයෙන් මම වගකීම බාර නොගනිමි කීවේය. එසේ කියා සම්සොන් ගොස් ඉවලුන් 300ක් අල්ලාගෙන හොළු අතුදගෙන ඔන්ගේ වල්ගා දෙකක් එකට බැඳ ඒ දෙක මැද හුළු අත්තක් බැගින් තිබුවේය. ඉන්පසු ඔහු ඒ හුළු අතුවලට ගිනි තියා පිලිස්තිවරුන්ගේ ගොයම් අතරට උන් යන්නට හැරියේය. කැපූ ගොයම්ද නොකැපූ ගොයම්ද ඔලීව වතුද එයින් දාලා ගියේය. එවිට පිලිස්තිවරු මේ දේ කළේ කවුරුදැයි ඇසුවෝය. තිම්නියයාගේ බෑනාවන සම්සොන්ය. ඔහු සම්සොන්ගේ බිරිඳ ඔහුගේ මිතුරාට දුන් නිසා සම්සොන් මෙසේ කළේ යයි මිනිස්සු පිළිතුරු දුන්නෝය. එවිට පිලිස්තිවරු අවුත් ඒ ස්ත්‍රියද ඇගේ පියාද ගින්නෙන් දවා දැමුවෝය. සම්සොන් ඔවුන්ට කතා කොට ඉඳින් මේ අන්දමින් ඔබ ක්‍රියා කරන්න හෝ නම් සැබවින් ඔබෙන් පලිගන්නෙමි. ඉන්පසු නවතින්නෙමි කීවේය. සම්සොන් ඔවුන්ට ගිය අතේ පහරදී ඉමහත් ඝාතනයක් කළේය. ඉන්පසු ඔහු ගොස්
ඒතම් පර්වතයේ ගුහාවේ නැවතී සිටියේය. පිලිස්තිවරුන් පරාජය කිරීම. එකල පිලිස්තිවරු පිටත්ව ගොස් ජුදායි කඳවුරු බැඳගෙන ලෙහි නගරයට පහර දුන්නෝය. ජුදාවැසියෝ කුමක් නිසා ඔබ අපට විරුද්ධව ආවහුදැයි ඇසුවෝය. ඔහු පිළිතුරු දෙමින් අප ආවේ සම්සුන් අත්තඩංගුවටගෙන ඔහු අපට කළ හැටියට ඔහුටත් කරනු පිණිසයි කීවෝය. එවිට ජුදා සෙනඟගෙන් 3000ක් ඒතම් පර්වතයේ ගුහාව ළඟට ගොස් සම්සුන්ට කතා කොට පිලිස්තිවරුන් අප කෙරෙහි ආණ්ඩු කරන බව ඔබ දන්නේ නැද්ද? එසේනම් ඔබ අපට කර තිබෙන මේ දේ කුමක්දැයි ඇසුවෝය. ඔවුන් මට කළ ලෙසම මමත් ඔවුන්ට කෙලමි. ඔහු ඔවුන්ට කීය. ඔවුහුද ඔබ බැඳ පිලිස්තිවරුන්ට පාවා දෙන පිණිස අපි ආවෙමුයි ඔහුට කීහ. සම්සුන් පිළිතුරු දෙමින් ඔබ මා නොමරන හැටියට දිවුරුම් දෙන්නයි ඔවුන්ට කීවේය. ඔවුහුද ඔබ බැඳ ඔවුන් අතට පාවා දෙනවා මිස සැබවින් අපි ඔබ නොමරන්නෙමුයි ඔහුට කියා අලුත් කඹ දෙකකින් ඔහු බැඳ පර්වතයෙන් ගෙනාවෝය. ඔහු ලෙහි නගරයට පැමිණි කල පිලිස්තිවරු ඔහු දැක ඔල්වර හඬ නැගුවෝය. සමිධානන් වහන්සේගේ ආත්මානුභාවය බලවත් ලෙස සම්සුන් කෙරෙහි පැමිණියේය. ඔහුගේ අත් බැඳ තිබුණු කඹ ගින්නින් දෙවී ගිය හනමෙන් විය. ඔහුගේ අත්වලින් බැඳුම්ද ලිහි වැටුණේය. ඔහු කොටලුවෙකුගේ අලුත් හකු ඇටයක් දැක අත දිගුකොට එයගෙන එයින් මිනිසුන් 10 දෙනෙකු මැරීය. එවිට සම්සොන් මෙසේ කීය. කොටලු හකු ඇටයකින් කොටලුවන් මෙන් ඔවුන් මැරීමි. කොටලු හකු ඇටයකින් මිනිසුන් 1000ක් මැරීමි. ඔහු මෙසේ කී පසු තමාගේ අතෙන් හකු ඇටේ වීසිකොට හකු ඇට හෙළ යන අර්ථය ඇති රාමත් ලෙහි යන නම එතැනට තැබීය. එවිට ඔහු ඉතා පිපාසිතව සමිධානන් වහන්සේට යාඥා කොට ඔබේ මෙහෙකරුවා ලවා ඔබම මේ මහා ගැලවීම දුන්සේක. දැන් මම පිපාසාවෙන් නැසී අචර්මජ්ජේදිතීන්ගේ අතට අසුවන්නෙම් දැයි කීවේය. එවිට දෙවියන් වහන්සේ පොළොවෙහි වලක් විවර කළ සේක. ඒ වල ලෙහියෙහි ඇත. එයින් වතුර නික්මුණේය. සම්සොන් එයින් බී ශක්තිය ලැබ ප්‍රාණවත් විය. එබැවින් ස්ථානයට හඬගැසූ අයගේ උල්පත යන අර්ථය ඇති එන්හක් කෝරේ යන නම තබන ලදී. එය අද දවස් දක්වා ලෙහිය නගරයේ දක්නට තිබේ. පිලිස්තිවරුන් සිටි කාලයේදී 20 අවුරුද්දක් සම්සුන් ඊශ්‍රායෙල් වරුන් පාලනය කෙළේය.